හොඳයි. අද හදිසියෙම නමුත් මේ මාධ්‍ය හමුව සඳහා අප කළ ආරාධනාව පිළිඅරගෙන මේ මොහොතේ පැමිණි ඔබහැම දෙනාම ඉතාම ආදරයෙන් පිළිගන්නවා. ඉතාම කෙටි මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන්නේ විශේෂයෙන් මට ඊයේ පෙරේදා මෙතන කීපේ දෙක තුනකට වගේ කාලෙක ඉඳලා විවිධ දැන්වලින් කතා කළා අපේ සිංහල පිරිස් වගේම සාම්ප්‍රදායික මුස්ලිම් සහෝදරයන් කීපෙනෙක්. ඉතින් ඒ අය කතා කළා ඉතා වැදගත් කාරණාවක් ගැන අවධාරණය කරන්න කියන වග. ඒ කියන්නේ රජයට මේක දැනුම් දෙන්න, වගකීම් කාර්යයට දැනුම් දෙන්න කියන වග කාට කතා කරන්නද, කවුද සම්පූර්ණීකරණය මොනවාක් පිළිබඳ අදවසේ අදහසකුත් නැහැ. අපි මේ දක්වා යම් කරුණු සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව වලට ඉදිමගින් දැනුම් දෙන්න තිබුණත් කිසිම ආකාරයක ප්‍රතිචාරයක් නොමැති නිසා අපිට සිද්ධ වෙනවා මාධ්‍ය මගින් ඒ අවශ්‍ය ඒ මොනවා හරි විශේෂ දෙයක් දැනගත්තොත් ඒ පිළිබඳව දැනුම් දෙන්න. විශේෂයෙන් පෞද්ගලික දිනවල විශාල කතාබහක් ඇති වුණා මේ අවුරුදු නැකත් චාරිත්‍ර වගේම වෙසක් පොය යෙදෙන්නේ. මේ මාස පළවෙනි පොයට ගන්නවාද, 30 වෙනි පොයට ගන්නවාද, ඔය ආදී වශයෙන් වෙසක් පොය දින හරියට මේ යෙදෙන්නේ කවදද, වෙසක් සතිය කොහොමද යෙදෙන්නේ, ආදී කරුණු ගැන විශාල සාකච්ඡාවක් පොඩි කාලයක් අවසානයේදී ආණ්ඩුව නිවේදනය කළා වෙසක් සතිය මේ මාසේ 27 වෙනිදා ඉඳලා ජුනි මාසේ 2 වෙනිදා දක්වා පුරා දින 7ක් වෙසක් සතිය හැටියට නම් කළා නිවේදනය කළා. මේ අතරතුරේ තමයි මේ සාකච්ඡාව අතරතුරේදී මම හිතන්නේ රජයේ අවධානය යොමු කරන සමහර වෙලාවකට බැරි වුණා දෝ එහෙම නැත්නම් මේ සම්බන්ධීකරණයන්ගේ මොනවා හරි ගැටලුවක් නිසා වෙන්නේ නැති මොකද රජය මේ පිළිබඳව අවධානවත් විය යුතුයි. මොකද යම් සිද්ධීන් ගැටුම් ඇති වුණාට පස්සේ ඒවට අර්ථකථන සපයනවට වඩා ඊට පස්සේ නිකන් කිඹුල් කඳුළු කරනවට වඩා ඉදත් මේ දේශෝම් මාධ්‍ය කියන්නේ මොවිස් කරනවට වඩා හොඳයි යම් සිද්ධියක් යම් ප්‍රශ්නයක් ඇති වෙන කලින් යම් කලබගෑනියක් ඇති වෙන කලින් ඒ වස්තුව ගන්න බෑ කියනවා. ඒක තමයි අපේ විවිධතම අපේ ජීවන භාවිතාවලදී ඒ ප්‍රදර්ශනය යම් ඉවෙන්ට් පුළුවන් සෙයි ඉවෙන්ට් කරලා අතෝ ඒක පිළිබඳ දැනුවත් කරලා යන ඒ තුන්කාරී තත්ත්වයක් වළක්වන්න කියනවා ක්‍රියා කරලා තියෙනවා. විශේෂයෙන් අපි දන්නවා මේ අනිවාර්ය සමනුවක් තියෙනවා ඉස්ලාම් සමාජයේ. ඉස්ලාම් මුස්ලිම් කියන වචනේ කිව්වම මම ඔන්න ජාතිවාදී වගවාදී කියන වපර නැගින්වෝ නරකින් කිව්වෝ නමුනාවකින් මේ කතාව දිහා බලන්න එපා. මේක මේ මොනෑම ජනවල් එකක් හෝ ආර්ථික ප්‍රකාශයක් අමාස්ථාවෙන් පත් කරන්න හරි ඒගොල්ලන්ව මේකට දක්වන්න හරි කරන කතාවක් නෙවෙයි. මේ කියන්නේ අරදී හරි නිසා මේ අවඥාවෙන් පිළිස මොකලා සුදුසු වැඩ පිළිවෙලක් වගකීම් සමග සාකච්ඡා කරගෙන ඒ තමන්ගේ ආගමික සමාජයේ දැනුවත් කරන්න කියන කාරණාව තමයි මට මොකද මේ ඉස්ලාම් ධර්ම කියන්නේ මහත් හරසරින් තමන්ගේ හජ් උත්සවය සමග ඒ හජ් උත්සවය කියන්නේ ඊදුල් අල්හා උත්සවය. ඊදුල් අල්හා කියන්නේ හජ් උත්සවය. ඒක එක දවසකට සීමා වෙච්ච එක. එතන ඉඳලා අයියාමුල් තශ්රීක් නම් අයියාමුල් තශ්රීක් වලින් පුරා දින තුනක් මේ උත්සවය
පවත්වනවා. මේ උත්සවය කියන්නේ කුර්බාන් උත්සවය. කුර්බාන් කියන වචනේ අදහස නැත්නම් කුර්බාන් කරනවා කියලා කියන්නේ අත වශයෙන්ම ඉස්ලාම් මාර්ගයට අනුව තමයි විශ්වාස කරන්නේ දෙවියන් අල්ලාහ්. පිළිබඳ ඒ අල්ලාහ් දෙවියන් අල්ලාහ්ගේ නාමයෙන් කරන කැපකිරීම. තවත් දෙයකට කිව්වොත් පරිත්‍යාගය. මේ කැපකිරීම සමයේ පරිත්‍යාගයේ මේ කුර්බානයෙන් හඳුන්වන ඒ කාල සමයේදී කරන්නේ ඒ දෙවියන් වෙනුවෙන් තමන්ගේ ආගමික විශ්වාසය මත සෑහෙන කාලයකින් ඉඳලා ඒ වෙනුවෙන් හරි කම්පැනි විවිධ එතකොට මේ මෙවැනි කුර්බාන් අවස්ථාවන් නැත්නම් ඒ කාල සමයන් වලදී රටේ බොහෝ තැන්වල ප්‍රශ්න නිර්මාණය වුණ අවස්ථා ගණනාවක් අපේ ප්‍රදේශ හරහා මේ කරන්න දෙන්නේ කියලා ගැටුමක් කියලා තත්ත්වයක් පවා ඔහුගේ කාල සීමාවකට අත්දැකීම්. මොකද ඒගොල්ලන්ගේ ආගමේ හැටියට කුර්බාන් කිරීම පින්කමක් හැටියට සැලකනවා. මට මුලින්ම මේ පිළිබඳව අවබෝධය ලැබුණේ 2019 අවුරුද්දේ. ඒකට ප්‍රශ්නාවේ ආරම්භකාරවරයා වුණු මහත්මයා දෙවොල්ලන් මහත්මයා මේ කොරෝනා අන්තිමවට තිබ්බා. රවදාතන පින්කම කිරීම සඳහා අවශ්‍ය මේ පරිසරය හදන්න. ඒක දක්ව බලලා ඒක කියනවා රවදාතන පින්කම කියලා දක්වනවා. ඒකලගේ ආගමික ඒගොල්ලන් කියන්නේ මේ සම්පූර්ණ මාර්ගය දෙන්නේ තමයි සමස්තයක් දෙන්න ඒ කතාව. ඉතින් මම කියන්න හදන්නේ විශාල සමය කියන්නේ බෞද්ධයන් බොහොම වැදගත් සත්‍යයක්. අනෙක් සියලු කටයුතු පසෙකලා මේවා සමාදන් වී මානසික පූජාවන් ආදී බොහෝ දේවල් වගේම දන්සල් පවත්වනවා පුරාණ කරනවා විශාල සත්‍ය හරසලින් සමරන මිනිස්සු. ඒ බොහෝ මේ නාද ඉරිප්පීව අවනෝනක් විශාල නම් බොහෝ සංදර්ශනාත්මක දේවල් ඒ කියන්නේ පිරිස් එකතු කිරීම වැනි දේවල් එකතු වෙලා මුදාව වික්‍රම කරන අවස්ථාව අපිට මේ මහා අරුමයක් වූ අසාමාන්‍ය දෙයක් නෙවෙයි තමයි සාමාන්‍ය සම්ප්‍රදාය සහ විශාල අවස්ථාවක් තමයි. ඉතින් විශාල සමයේම මේ හරක් කැපීම නැත්නම් මේ කුර්බාන් යෙදුනට පස්සේ මොකද මා දන්නා කාලෙදී දැන් මොකද ඒගොල්ලන්ගේ ඉස්ලාමීය කැලෙන්ඩරය අනුව ඒගොල්ලන්ගේ චන්ද්‍ර නාදයේ සඳ බලලා ඒ ක්‍රමය අනුව මේ මාස 28 වෙනිදා තමයි යථා කරන්නේ. විශාල සතිය මහා ගන්න 27. එතකොට ඒ 28 වෙනිදා වුණොත් 29 වෙනිදා. ඒ හැබැයි මේ අපවලන ඒගොල්ලන්ගේ ඉරණේ කරන්නේ. එතකොට බැරි වෙලාවක් 29 වුණොත් 29 වුණොත් 30 පළවෙනිදා. මේ දවස් තුනේ කොයි වෙලාවකම ඉස්සෙල්ලා දැන් මේ කියන විදිහට හරියට ඉස්සෙල්ලා තමයි ප්‍රධාන දෙන්නේ. ඒක නිසා මේක සංවේදී කාරණාවක් මහාම මේ සම්බන්ධයෙන් කර්මකාරණා යොදා ගන්න මතක් කරනවා ඊට වඩා සැලකිලිමත් මොකද පහුගිය කාලේ ප්‍රාමත් ස්ක්‍රීන් අපි දැක්කා මේ මොකද ඉතින් මේවා මේ නිවැරදි කරගන්න නැත්නම් අවසානයේ මහා ගැටුම් බවට පත් වෙන්නේ ඔය මොන දේවල් මේ පෞද්ගලික නිසා දේවල් කරත් මිස්සු සංවේදී දැක්වීම හරියට කලබල වෙනවා කොහොමද? ඒ නිසා මොකද ධම්මපදයෙන් පිළිබඳව කතා කරන සතිය රාමුවන්ගේ ජීවිතයේ අසිරිමත් සිදුවීම් තුන බෞද්ධ ශ්‍රද්ධාවෙන් ලෝකෙම සමරන සතිය මොළවස. ඉතින් අපේ ධම්මපදයේ අනුව අපිට ගන්නන්නේ සත්‍ය ප්‍රසන්ති දණ්ඩස්ස සම්මේ කායන්ති මච්චුනෝ අත්තාන මහත්වාන හණේකට ගාතිය කියන. ඒකට ඒ බුදුවදන ලෝකයට ප්‍රකාශ කරපු ඒ ලස්සන දේශනාවක් කියන්නේ සම්පේ කසම් දණ්ඩස්ස සියලුම දෙනා දණ්ඩණයට බයයි. මරණයට බයයි. තමන් මොකද කරන්නේ කිසිම සත්‍යයක් මරන්න එපා. ඒ වගේම මෙවැනි තත්ත්වයකට නැත්නම් මරණයට තව කෙනෙකු මරන්න පොළඹවන්න එපා. ඒක තමයි ධම්මපදය. අපේ ධර්ම එක. ඉතින් මේ ධම්ම පරිවර්තනයේ මහ පොළොවේ කරකරපු කලකිරීම සමරන සතියම ගවයන් හරි ඉරුවන් හරි පෙට්‍රෝල් හරි කපන්න මේ දැස් කිව්වොත් ඒක අනවශ්‍ය ප්‍රශ්නයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ ආගමික ශාස්ත්‍රය මොකද ඒක මේ අපේ
කඩිතුමාගේ ජීවිතයක හැපකිරීම සාර කතාවක්. මේ කතාව වලට කියන්න පුළුවන් ඒවා අවශ්‍ය නැහැ. උදාහරණ කතාව මොකද ගන්නවා. ඉතින් කොයි හරි වෙතත් ඒ ආර්ථික සිද්ධි වලට ඒ කරනවා පරිදි හේව කරගන්න දෙයක්. නමුත් මේ ආධුනික අවස්ථාවක් ඉදිරියට මේ සත්‍ය කාරණය කරන්නේ ඕ ඒවායේ කරකට දාවට කොහොමද ලා ගන්නවද කියන එක ගැන සාකච්ඡාවක් ආණ්ඩුව සහ ඒ ඉස්ලාමීය විද්‍යාත්මක පිටරට උදාහරණ මේ වගේ විදිහට වතවාගෙන ලා ගන්නකොට වස්තු සභාවාදී ඒ ආගමික විද්‍යාත්මකේ මේවා පිළිබඳව මම දන්නේ ඒ සම්බන්ධීකරණයක් තියෙනවද නැද්ද කියලා විශේෂයෙන් මේක උත්තර හොඳ තත්ත්වයක් ඒ මොකද අපිට වෙනවා අන්තර්ජාලය තුළ විශේෂයෙන් මේ අධිපති සහ මේ කලාපේ දාන අමරිකා ඉස්රායෙල් මේ මුස්ලිම් ප්‍රජාතියේ යම් සිවිල් මේ දේවල් පිළිබඳව පවා අපි ආවේගාත්මකව අදහස් වමාරුන කාර්යයක් ඉදලා මේ ඕන වෙලාවක ඇවිල්ලා පුළුවන්. right? ඒක කාරණා. දෙවෙනි කාරණාව වශයෙන් මට මතක් කරගන්න තියෙන්නේ මේක ඉතාම වැදගත් මොකද අපිට දැනගන්න හම්බ වුණා මේ දක්වාසික දින දෙක තුනකට කලින් කලාපයේ යම් මස්ත මාර්ගන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දෙහිව අවධානය යොමු යම් පාර්ශව වල අදහස් නිර්වණව බලනවා. විශේෂයෙන් අපිට දැනගන්න ඕනේ යාන්ත්‍රයේ 2024 අවුරුදු මාවැල ප්‍රදේශයේ අධිචාරකවරයෙක් වෙච්ච ගෆ්ෆාර් මොහමඩ් අලි නමින් මා දන්නා පරිදි නාවි මහමුදාගේ ඔහු විශේෂ අන්තර්ජාතික හමුදා පුහුණු වැඩසටහනක් සඳහා යනවා. එක සති 44ක කාලයක් සඳහා තමයි මේ අන්තර්ජාතික හමුදා පුහුණු වැඩසටහනක පැවැත්වෙන්නේ රාජකීය හමුදා මාස ඉඳලා. ඔහු මම හිතන්නේ 2022 යන්නේ 2024 අගෝස්තු මාසේ 9 වෙනිදා ඒ වැඩසටහන නැත්නම් පුහුණු කඩවුර නිමාවට පත් කළා. 2024 අගෝස්තු මාසේ 9 වෙනිදා විශ්‍රයාමේ අවස්ථාවට සම්බන්ධ වෙලා තියෙනවා. මේ කාලේ අපිට ආරාධනය හිටපු ඕගොල්ලෝ මහත්මයාත් සම්බන්ධ වෙච්ච බවට වාර්තා වෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මම මේ අද මේ කාරණේ මතක් කරන්නේ දිගින් දිගටම මේ පාස්ට් වෙන සිදුවීම් සහ ඒවාට ඒ සිදුවීම ආරම්භය රටේ ජාතික ආරක්ෂාවට එල්ල කරමින් තර්ජනයක් රටක ත්‍රස්තපිය ඇකිවෙන්න නොදී ත්‍රස්තවාදී ක්‍රියාව ඕනෑම වෙලාවක අවුලවා ගන්න නැත්නම් ඉවෙන් ක්‍රියාවක් සිද්ධ කරන්න හැකියාවක් මේ විද්‍යාංශ අවධානයක් තියෙනවා. හැබැයි අපිට පේනවා දැන් මේ සිද්ධ වෙන අද ක්‍රියාවලිය. විද්‍යාංශ ප්‍රධානී බොහෝ දෙනෙක් අක්‍රිය වෙලා ඉන්නවා. විද්‍යාංශයක් කියන රටක හදවත වගේ. ඉතින් අපිට දැනගන්න පුළුවන් හැටියට අවුරුදු මාස 44ක මුළුමනින් පස්සේ ඉස්රායලයේ පෙරපාලිත ගිහින් එතනින් ලංකාවට එන්න අවශ්‍යයි. ලංකාවට එන්න ගුවන්යානයකට නැත්නම් ගුවන්යානයේ ගොඩවස්සන්න ගුවන්යානයකට කියන්න එයාපෝට් එකට කියන්න කඩේට ඉඳාගෙන තියෙද්දි මෙයා අතට දැන් අද වෙන කතාවක් නැහැ. දැන් ආසන්න සිද්ධිය පාසු සිද්ධිය සම්බන්ධයෙන් කරපුවා නාලිකා ලසන් කවුලානේ කියන විදිහේ අපන්ට පිටරටක පුරවැසි භාගය ලබා ගන්න මොනවා හරි කතන්දරයක් කියලා චෝදනාවක් කළා. මේ මිනිස්සු දැන් යන්නේ පරීක්ෂණ වලට භාජනය වෙන ඉන්න ප්‍රශ්නයක් ඒවා ආරක්ෂා සම්බන්ධයෙන් කලින් ගහරි වලදී කවදාවත් පරීක්ෂණ අවස්ථාවේදී ඒවා විතරයි තීරණය කරන්නේ.
නමුත් ප්‍රශ්න තියෙන්නේ මෙන්න ඊට වඩා එහාට ගිය එක. දැන් මේ මම මේ කියන ගෆ්සාල් මුහම්මද් අලි කියන පුද්ගලයා එයාට වෙනත් රටක බටහිර රටක ප්‍රවේශ මහාවිය ලබා ගන්න හැරි දේශපාලන රටවල ලබා ගන්න යුගනාවක් තිබුණා. මාස 44ක පුහුණු කරගෙන ඉන්න ඕනේ නෑනේ. එයාට ඉංග්‍රීසියෙන් කියනවා බෑ යන්න. ඒ ඊට වඩා එහාට කියන්නේ අවුරුදු මාස 44කේ විශේෂ රාජකීය අන්තර්ජාතික හමුදා පුහුණුව ලබන විද්‍යාලය කොහොමද කියන්නේ? දැන් ආයෙත් වෙනවා මේ සම්බන්ධයෙන් මොනවද පිළිගයක් කියනවද මේ පිටුට මොකද උනේ කොහෙද ඉන්නේ ලංකාවට ආවද වෙන කොහේ හරි ගියා කියලා ඒක නැත්නම් මේ රාජකීය මේ හමුදා භාෂාවෙන් මොන හරි මේ සම්බන්ධයෙන් අනුව දරුදිලා තියෙනවද නේද? මොකද මේක බහාරක තත්ත්වයක්. ඇයි බහාරක වෙන්නේ? මම මේ කියන පුද්ගලයා ගෆ්සාල් මුහම්මද් අලි කියන පුද්ගලයා ඔහු ඇත්ත වශයෙන්ම මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ තහනම් කළා මේ ජමාත් ඉස්ලාම් ව්‍යාපාරයේ ශිෂ්‍ය සංවිධානය. ලංකා ජමාත් ඉස්ලාම් ශිෂ්‍ය ව්‍යාපාරයේ තහනම් කළා. ඒ තහනම් කළ ශිෂ්‍ය ව්‍යාපාරයේ එකතු වෙලා වැඩ කරපු කෙනෙක් මේ අනික් කෙනෙක්. මේ ගෆ්සාල් මුහම්මද් අනික් කියන පුද්ගලයා ඒ තහනම් කරපු ප්‍රශ්න කල්පයක් එක්ක මානවයේ වැඩ කරපු කෙනෙක්. ඊට පස්සේ මානවයේ සෛලා විද්‍යාලයේ අධ්‍යාපන උත්සාහක පත්‍ර විභාගයේ සාමාන්‍ය විභාගයේ පිළිගන්නවා. ඊට පස්සේ ඔහු වැඩිදුර අධ්‍යාපනය ලබනවා. බේරුවල JNIC කියන්නේ ජාමියා නදීමියා ආයතනයේ අධ්‍යාපනය ලබනවා. ඊට පස්සේ තමයි මේ හම්දා සේවයට ඉඳලා යන්නේ. ජාමියා නදීමියා නලිමිනේ කියලා කිව්වම සාමාන්‍ය මුස්ලිම් සමාජය දන්නා කවුද මේ නලිමිනේ කියන්නේ. අපි හැමදාම තාම අවධාරණාත්මකව තාම සීරුවෙන් හැමදාම නම් පාවිච්චි කරන රජවරයෙක් කියන එක මොකද මේ අයිඩියොලොජි ගියානේ චින්තනයේ ගියාද්වාරි පිළිකරන තරම් අරුණු සාධක සාහිත්‍යය තෝරන පෙන්නන්න පුළුවන්. ඉතින් එතනින් ඉගෙන ගන්න. මොකද මේ කම්මලිකන් සාරාංශ පිළිවෙන්නේ නෑ. නිකම්මලිකන් අවුරුදු දියුයි කියලා මේ පොල් පුරු වගේ මම මොනවාරි අයිඩියොලොජි එකක් මේක නිකන් පෝෂණය වෙන්නේ නැහැ. ඒක මහා වැඩි අන්තවාදී දෘෂ්ටිවාදයක් ඒකේ අනුමතයෙන් පොළොවට අවල ක්‍රම තියෙනවා. ඉතින් මේ පුද්ගලයා ගැන අපිට ආරංචියක් නැහැ. අවසානයේදී මේ කොහෙන් මේ කියන දන්නේ නැහැ. ලංකාව මොකද තුන්වෙනි කාරණේ තමයි විශේෂයෙන්ම ඉතින් දැක්කම මේ ඊපෙරේදා කවුනියා මේ අහන්නේ මේ රට මොකක්ද? ඇයි මේ මොකක්ද මේ ඩබල් ස්ටෑන්ඩඩ් නැත්නම් මොකක්ද මේ එකම රටක මේ නීතිය ක්‍රියාත්මක වෙන හැටි අනෙක් පැත්තෙන් සමහර සිද්ධි තාම සුලභ කරගෙන ගන්න හැටි දැක්කහම අපිට බයකට වඩා එහාට ගිහින් පිළිතුරක් දැනෙන්නේ මේ පාලක මන්ත්‍රිය. මොකක්ද? දැන් බලන්න මේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සමීරා මෙහබූබ් නැති ගාසා තීරයේ ගාසා තීරයට යනවා ඊශ්‍රායල් බෝඩරේ උත්තරගෙන ගාසා 26 වසන්ත මෙහෙයුමට සම්බන්ධ වෙනවා. එතකොට මේක ඉන්නේ ආණ්ඩුවට පුළුවන්. මම දැක්කා මුස්ලිම් කවුන්සිලේ සභාපති අමීන් මහත්මයාගේ පුත්‍රයා අසාම් අමීන්ගේ මෙබඩ මේක දාලා තියෙනවා නෑ ලංකාව නියෝජනය කරන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒක මම පලස්තීන එම්බසි තමයි තිබුණේ ඇත්ත. ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මේ උත්සවස්ථාවට යනවා මේ කවුද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අජිත් ඉන්දික මන්ත්‍රීවරයා. දැන් මේ ලබන උද්දච්ච
ආල්පේ මට කරන්න තියෙන එක දෙයක්. දැන් ආණ්ඩුව අවසරයක් දෙනවද මේ ජාතික පඩියක් අරගෙන මේ ප්‍රශ්නයි. පලස්තීනයේ කියන අපිට අපේ ඔළුවේ මොකක්ද? හමාස් ප්‍රශ්නය. අපි අප්‍රමාණ කනගාටු වෙනවා දුක් වෙනවා ඇත්තටම කඳුළු කරනවා ගාසා තීරයේ දුක් වෙන මිනිස්සු. වඩට බක් නැතුව අන්දනේ විශාල ප්‍රමාණයක් ඒගොල්ලෝ මේ දැන්වල ඒ කමන්නේ වරම් ඉලිපත් කලේ හමාස් සංවිධානයේ යකියා අයියාෂ්ගේ පුද්ගලයා. ඔය ඉංජිනේරුවේ බෝම්බ හැදීම සම්බන්ධයෙන් එක්ස්පර්ට් කෙනෙක්. ඉංජිනේරු අයියාෂ් ගාම ලෝකෙ දානවා. එතකොට 90 දශකයේ අග භාගයේ කියන්නේ 1998 වගේ කාලෙදී මේ යකියා අයියාෂ් යන විශාල මේ කියවීමක් නෙවෙයි මේකට කියන්නේ පුද්ගලයා ගැන විශාල කතාවක් ලංකාවේ තිබුණා. උ ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා මුස්ලිම් සමාජය ඇතුලේ. අවසානයේ කෙලවුනේ මොකක්ද? අර බෝම්බ හදමින් බෝම්බ තනමින් මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා මඟ පෙන්වන එහි නිර්මාතෘ වෙච්ච යහියා අයියාෂ්ගේ නම යොදන්න පටන් ගන්නවා 1998 පස්සේ ලංකාවේ පුංචි දරුවන්ට කොච්චර අභිප්‍රේරණයක් තියෙනවද ඒ ඔළුගෙඩිය? මේගොල්ලන්ගේ ඔළුගේ කොච්චර අභිප්‍රේරණයක් තියෙනවද? ඒක අපේ ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට අපි ඕනනම් වෙන බලන්න පුළුවන් නේ 98 පස්සේ 98ට කලින් පුළුවන් නම් එක නමක් හොයන්න කියලා මේ යහියා කියන කැලේ දාපු 98 පස්සේ ඔබ බලන්න කොච්චර ඉන්නවද කියලා මේ නම පාවිච්චි කරමු. මේ මරාගෙන මරන බෝම්බ කරුවගේ නම මේ පාවිච්චි කරන මුස්ලිම් දරුවෝ කොච්චර ඉන්නවද බලන්න. ඉතින් ඒකින්ද එවැනි මේ පරිසරයක් තියෙද්දි වහාම මේ සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය කියනවා. මේක බරපතල තත්ත්වයක්. මෙතන මේ මාරාන්තික ප්‍රශ්න කල්ලිවල හබ් එකක් කරලා තියෙන ලංකාව. හබ් එකක් කරලා තියෙන්නේ. ඉතින් අපි කවුරුත් කැමති ජීවත් වෙන්න. මේ කරුණු මේ බොහොමයක් කියන්නේ. මොකද මහ පොළොවේ ඇතුලේ යම් සිද්ධීන් ඒ හැම එකක්ම එහෙමයි මේගොල්ලෝ ගන්නේ වැරදියට. මේවා පෙන්නලා දුන්නු කතා කරන්නේ ඒගොල්ලන්ගේ මුකුත් කතා කරන්න බෑ. ඒගොල්ලන් කලබල වෙයි. ඒගොල්ලෝ ආගමික වශයෙන් මොනවාද බලගෙන වෙයි. ඒක කතා කරන්න බෑ. ඕනක් වෙලී දරින්න ඕන. ඒක එහෙම ඉන්නවනම් අපි හරි සාමකාමී හරි හොඳයි. හැබැයි ඇත්ත පෙන්නලා දුන්නාම අපි වැරදි. නමුත් මොන විදියට ඒවා විවේචනයේ මොන විදියට ඇඟිලි දික් කළා අපි සත්‍ය කතා කළ යුතු ඒ සත්‍ය මහපොළවේ යථාර්ථයක් කියන මේ සත්‍ය මිට වඩා තව කාලයක ගන්නේ නැහැ. මේ කාරණාත් ගැන තමයි අද විශේෂයෙන් කතා කරන්න මේ කල්පනා කරන්නේ. මොනවද තියෙනවද? Made போயது සාධන විතර කරනවා අනිත් කවුරුත් කරනවා. සාධනේ ලොබේ එකට එකතු වෙලා කරනවා. කොහොමද කරන්නේ? විපාකේ මේකේ වැට තියෙන්නේ බලන්න පොයනවා. ඒ මේ පළක් දේශපාලන පක්ෂ වේදනේ මොහොතන තීරණය කරලා තියෙනවා. එහෙමයි. සාමාන්‍යයෙන් ජේතවනාරාමයට මොකද දවදාන කතාවක් කියලා තියෙනවා. ඉතින් මම දැක්ක සමහර පක්ෂ ආමිෂ ප්‍රතිපත්ති පූජාවලේ ඉඳලා බව සඳහන් කරලා තිබ්බා. තව සමහරව දන්සැලදී මාදී කටයුතු කරන අවධානය යොමු කරනවා කියලා දැක්කා. ඉතින් මේ දිනය විතරක් නෙවෙයි මුළු ලෝකෙම මිනිස්සුන්ගේ මානව නිදහස පිළිබඳ කතා කරපු උත්තම ශාස්ත්‍රවරයෙක් බුදුහාමුදුරුවෝ. ඉතින් එවැනි දවසක මේ දේශපාලන ප්‍රලාප කියවලා වෛරය අපි කරනවා මෙවැනි කොයි කාලයක් කළාද? හැබැයි කම්කවි කරපු සුසිද්ධියක් නම් අපි දකින්නේ නැහැ. මෙහෙන් එනවා ගොඩ ගෙනවා මොනවාරි අරක්කද කුටියක් වුණා දඟලනවා කෑ ගහනවා හූ කියනවා ඊට වඩා හුඟක් දේවල් තියෙනවා කරන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් මොකද මොකද මේ පසට පොළවට නොගැලපෙන මතවාද දර්ශන වලින් සම්බන්ධ වෙච්ච දේශපාලන ව්‍යාපාරයන් විසින් මේ රට කරලා තියෙන විනාශය මදිද? මම හිතන්නේ විසක් වගේ දවසක මේ මොන පක්ෂවල මොන කණ්ණාඩි පැනගෙන හිටියා
කරුණාවෙන් අපි ආරාධනා කරනවා තමුන් නැහැලා අර බෞද්ධ කොඩියේ තියෙන ෂඩ්වර්ණ නැති මේ කන්නාඩි දෙක පළදලා අතීතයේ දිහා ටිකක් බලපල්ලා. මේ රට මොකක්ද? මේකේ සංස්කෘතිය මොකක්ද? මේකේ ශිෂ්ටාචාරය හැදුනේ කොහොමද? මේකේ සભ્યත්වය කියන්නේ මොකක්ද? මේ මහා බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච රටක තමුන් නැහැලා වෙන මේ කන්නාඩි දාගෙන කරපු හරිය දැන් ඉතින් හොදටම ඇති. මම හිතන්නේ ඒක වෙන දිනායක හාමුදුරුවෝ මහානායක හාමුදුරුවෝ 30 වෙනිදා මේක ගත්තේ මේ ඉදිරියේ සම්බන්ධයෙන් කතා කරලා. හැබැයි මහානායක හාමුදුරුවෝ විධානයක් දෙන්න පුළුවන් නේ මේක මේ කරන්න ඕනද නැද්ද කියලා. ඉතින් දේශපාලන පක්ෂවල අපේ පරිදි සමහරුකින් ඒ රැස්වීම කරා. නමුත් අපි දැක්ක සමහර මේ දේශපාලන සංවිධාන පක්ෂ ඒ ආධුනික වත්පිළිවෙලට දෙන බව මම හිතන්නේ ඒක හොඳ ආදර්ශයක්. ඒක සුභාකාරයි.